ආයුබෝවන් Battle of the Golden Blues රන්මු සුනීලයන්ගේ දෙවන මහා සංග්‍රාමයේ උච්චතම අවස්ථාවකටයි අපි පැමිණ සිටින්නේ. අද දවසේ ප්‍රථමයෙන්ම කාසිය වාසිය දිනාගත් වෙන්නපුව සඳ ජෝසප්ස් විද්‍යාලය වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයට ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට ආරාධනා කරා. ඒ අනුව මේ වන විට කඩුළු සියල්ල දැවි අවසානයේ ලකුණු 79ක් රැස් කිරීමට වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයට හැකියාව ලැබුණා. ඉතින් මේ වෙද්දී මාත් එක්ක එකතු වෙලා ඉන්නවා වෙන්නපුව සඳ ජෝසප්ස් විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමේ ගරු විධායක සභාපති සුරාජ් කතුරුසිංහ මහත්මයා. අපි දැනගන්න කැමති ඔබතුමාගෙන් මොන වගේ සතුටක්ද තියෙන්නේ මේ වෙලාවේදී Battle of the Golden Blues සම්බන්ධයෙන්? ඇත්තටම මේ සතුට කියලා නිම කරන්න බෑ වචනෙන්. විශේෂයෙන්ම වෙන්නපුව ශාන්ත ජෝසප්ස් විදුහල් මාතාව කියන්නේ මගෙත් මේ සමස්ත ආදිශිෂ්‍යන්ගෙත් මෑණියෝ. ඉතින් අපි ඒ සතුට ගැන අතීතයට ගියොත් මේ සතුට අපි ඇත්තටම මේ විදිහටම අපේක්ෂා කරා. හැබැයි අපි හිතුවා අපිට මීට වඩා හොඳ තරගයක් වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් දෙයි කියලා. අපි බලාපොරොත්තු වුණා ලකුණු 200ක් විතර මේගොල්ලෝ මුලින්ම බැට් කරලා අපිට දීලා අපේ ඒ තරගය දියුණු විදිහට තියයි කියලා. නමුත් මම හිතනවා ඉතාමත් අවාසනාවන්ත විදිහට අඩලු වැටුණා කියන්නේ වෙන්නපුව ශාන්ත ජෝසප්ස් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය. ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා නේද? අනිවාර්යයෙන්ම මොකද මේ අපේ ඩිවිෂන් 2 ඉඳලා ඩිවිෂන් 1 වලට ආපු කණ්ඩායම මාස 6කින්. ඉතින් මේ ප්‍රාත්‍යාරය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ජුසේවාසුන් වහන්සේගේ ඒ නිබඳ මැදහත්කම තුල මම හිතනවා අපිට කරන්න බැරි දෙයක් නැහැ. අපි වාසියන්ස්ලා විදියට අපිට පහුගිය දවස්වල අපි දෙදින තරගාවලිය ඒ වගේම එක් දින තරගාවලියේ ශූරයෝ. ඉතින් මේ හැම දෙයකම ජයග්‍රහණය එක්ක මගේ පුංචි පුතාලා අපේ කණ්ඩායම දරුවෝ ටික ඉන්නවා. මං හිතන්නේ සැදී පැහැදිලා අද මේක අවුට්රයිට් එකකින් අවසන් කරලා අපි මේ කප් එක කොච්චිකඩේ පාලමෙන් එහාට ගෙනියනවාම තමයි කියන අදිස්ත්‍රාණය පෙරදරි කරගෙන තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. එහෙනම් දිගින් දිගටම එකතු වෙලා ඉන්න අපගේ සමාජ මාධ්‍ය කිනුම් සභගෙන් අපි සූදානම් ඔබ වෙත තොරතුරු රැගෙන එන්නට.